Morning guys. Hello කොහමද කට්ටිය? උදේ පාන්දරම පොඩි නඩුවක් සෙට් වුණා. ගමනක් යන්න කියලා ලෑස්ති වුණා. කාලෙකින් වාහනේ ස්ටාර්ට් කරේ නැති හින්දා බලනකොට තියෙනවා ෆ්ලැට් ටයර් එක. දැන් ඉතින් මේකේ පැච් එක දාගන්න ඕන. බලමු මම හිතන්නේ මේක විතරයි උලන් ඉහින් තියෙන්නේ. ටයර්ස් ටික අවුලක් නැහැ හොඳට තියෙනවා. හරියනම් වැඩේට වහිමු අපි. මේකට ගේන්න ඕන මම මගේ තියෙනවා පම්ප් එකක් ඉලෙක්ට්‍රික් කාර් පම්ප් එක ඒක ගහලා ඉස්සෙල්ලා මේකට උලන් ගහලා බලමු කොතනද එක තියෙන්නේ කියලා. බලමු ජැක් එක නොගහ හදාගන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් අපි ජැක් කරලා රෝදේ කරකවලා බලමු කොහොමද කියලා. ඒක තමයි මගේ ඉලෙක්ට්‍රික් කාර් පම්ප් එක. ඉස්සෙල්ලා උලන් ගහගෙන බලමු මොකද කරන්න පුළුවන් කියලා. try කරමු මේකෙන් පැච් එක දාගන්න. මේ මම ඔන්ලයින් ඕඩර් කරපු අයිටම්ස් වගේ ටයර් පන්ච් රිපෙයාර් කිට් එකක් පොඩි. නැත්තම් අර ට්‍රැඩිෂනල් එකක් ගේන්න යනවා මගේ තිබ්බ එක ඉවරයි. ඒකෙන්ද ට්‍රැඩිෂනල් පම්ප් මේක වැඩ කරේ නැත්තම් ට්‍රැඩිෂනල් එක ගෙනල්ලා try කරලා බලමු. මේ යාළුවෙක් කියන එක. කොහෙද හිටියේ? කොහෙද හිටියේ? මේකත් ඕන අපිට. මේ අයිටම්ස් ටික තමයි තාමත් ස්ක්‍රූ ඩ්‍රයිව් එකක් ඕන. දැක්කත් ගහන්න ලයින් එක තමයි තියෙන්නේ මට නම් හිතෙන්නේ. ලොන් ටික ගහගෙන ඉන්න ඉස්සෙල්ලාම ජැක් එක ගහගන්න වෙයිද කියලා බලමු පස්සේ. අනේ ස්ටාර්ට් කරගන්න ඕන අපි. අර පම්ප් එක සෙට් කරගෙන ඉමු. වැඩේ පටන් ගද්දිම තනකොළ කපන සෙට් එකක් ආවා. පොඩක් සද්ද ඇහි ගණන් ගන්න එපා. උලන් නම් වදිනවා. දැන් අමාරු පාර්ට් එක තමයි පැච් එක තියෙන තැන හොයාගන්න. මොකක්ද ඇදලා දෙන්න පුළුවන්. ඔයාලා පේනවා මෙතන මම try කරාට මේ ජැක් එක නොගහ රෝදේ කරකවුවට හරිය ගියේ නැහැ. මට පැච් එක තියෙන තැන හොයාගන්න බැරි වුණා. ඒක නිසා අන්තිමේදී මට කොහොමද ජැක් එක ගහලා තමයි රෝදේ කරකවලා බලන්න උනේ කොතනද හරියටම පැච් එක තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ ජැක් කරනකොට හරියටම තන බලලා ජැක් කරන වාහනේ යට තියෙනවා ජැක් කරන්න තැනක්. ඒ වගේ මේ වගේ ලෑල්ලක් පාවිච්චි කරන්න. එතකොට ජැක් එක පනින්නේ එහෙම නැහැ. එතකොට ජැක් එක ගන්නකොට පොඩ්ඩක් පරිස්සමෙන් ඒ වැට් එක කරගන්න. ඔයගොල්ලෝ පේනවා මෙතනින් තමයි හුලං යන්න පටන් ගන්න දෙදී යන්තම් පැච් එක තියෙන තැන හොයාගත්තේ. කලින් පැච් එකක් දාපු තැනකින් තමයි හුලං යන්නේ. එතන පොඩ්ඩක් මම දැන් ස්ක්‍රූ ඩ්‍රයිව් එකකින් පොඩ්ඩක් පාදගත්තා මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ මම හරියටම බලා ගන්න පුළුවන් වුණා කලින් පැච් එකක් දාපු තැනකින් තමයි යන්නේ කියලා. මේ ඔය ටයර් තියෙන මේ මගේ ටයර් රිපෙයාර් කිට් එකේ තියෙන එකෙන් පුළුවන් මේක හදාගන්න. එතකොට ඔතනට ඒ කෑල්ල තියලා අපි මේ ස්ක්‍රූ ඩ්‍රයිව් එකෙන්ම තද කරාට පස්සේ පැච් එක දාගන්න පුළුවන්. අපි බලමු try එකක් දීලා කොහොම හරි හදාගන්න.
මේක තමයි අයිටම් එක පැච් එක දාන්න තියෙන මේක තියෙන්නේ පොඩි ස්ක්‍රූ එකක් වගේ එකක්. ඒකේ වටේ තියෙනවා ගම් කෝටඩ් එකක්. මම බලන්නේ මොකක් එක සයිස් වලින් තියෙනවා. මොකද හරියන සයිස් එක කියලා මම පොඩ්ඩක් බලන්නේ. ඒක බලලා හරිම කෑල්ල එතනට තියලා අපි බලමු කොහොම හරි පැච් එක දාගන්න. මේක අමාරු දෙයක් නෑ. ඔක තියෙන්නේ ඇතුලේ මේ ගම් එකක වගේ ඒක මේ ඩිප් කරලා තියෙන්නේ. ඒක වටේට පොඩි ගම් කෝට් එකක් තියෙනවා. එතකොට ගම් කියන මගේ රබර් බේස් මොකක් හරි එකකින් තමයි ඒක හදලා තියෙන්නේ. උඩ පේන ඔක වටේට පොඩි මේ ලේයර් එකක් වගේ තියෙන එක ස්ක්‍රූ එකක් තියෙන්නේ. ඒක තියලා ටායර් එකට හරි තැනට තියලා තද කරන විතරයි තියෙන්නේ. එතකොට පැච් එක දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපිට තියලා තද කරන්න තියෙන්නේ. එතකොට හරිම ලේසියෙන් පැච් එක දාගන්න පුළුවන්. ඒක තියලා තද කරාට පස්සේ අපි සබන් වතුර පොඩ්ඩක් ස්ප්‍රේ කරලා බලමු තව ලීක් තියෙනවද කියලා. ඒක වෙන පොඩි මේ එකක් තියෙනවා. ඒක තව පොඩ්ඩක් ඇතුළට තද කරන්න වෙනවා අපිට. තද කරලා ඊට පස්සේ ආපහු බලමු වැඩේ හරිද කියලා. එතන පොඩි ප්‍රශ් තව බින්දු දෙකක් වගේ එනවා. පොඩ්ඩක් සබන් බෝල දෙක තුනක් වගේ එනවා. ඒකින්ද පොඩ්ඩක් තව ටිකක් මම තද කරනවා ඇතුළට. ඊට පස්සේ ආපහු ස්ප්‍රේ කරලා බලමු වැඩේ සාර්ථකද කියලා. දැන් මම තව ටිකක් ඇතුළට තද කරා. දැන් නම් මුකුත් එන්නේ නැහැ. දැන් වැඩේ සාර්ථකයි. හරි වැඩ ඉවරයි. රයිට් එහෙනම් අපි එහෙම තමයි මේ පංච් එක දාගත්තේ කාර් එකේ. ඒක හරිම ඊසි ප්‍රොසෙස් එකක්. ලොකු වෙලාවක් යන්නේ නැහැ. කාර් එක ජැක් කරන්න උනා. මොකද තියෙන තැන පොඩ්ඩක් හොයාගන්න අමාරු වුණා. ඕක මේ ඉස්සරහ රෝදක වගේ වුණා නම් මේ පොඩ්ඩක් ලේසි. මොකද රෝදේ අපිට ටර්න් කරලා හරි තියෙන තැන ඉක්මනට හොයාගන්න පුළුවන්. මේ මොකද වීල් එක අනිත් පැත්තට කරකවුවට පස්සේ රෝදේ පොඩ්ඩක් එළියට ගන්න පුළුවන්. පිටිපස්සේ වීල් පොඩ්ඩක් මේ අමාරුයි පංචයක් එහෙම දාන්න. ඒක පංච් එක දාන එක තියෙන්නේ මේ අලුත් එකක් අර මේ normal traditional එක නෙවෙයි තිබ්බේ ඒකේ මේ මම online order කරලා ගෙන්න ගත්ත එකක්. ඒක තියෙන්නේ ටයර් එකේ පංච් එක වෙච්ච එක තැනට තියලා මේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකකින් තද කරන්න තමයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. මේ ඒක සාමාන්‍යයෙන් ගොඩාක් ලොකු පැච් වලට මම හිතන්නේ නැහැ වැඩ කරයි කියලා. සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් එකක් නම් ඒක ගොඩක් දුරට මේ සාර්ථකයි කරගන්න පුළුවන්. විනාඩියක් වත් යන්නේ නැහැ පංච් එක දාගන්න. මොකද තියෙන තැන හොයාගෙන තමයි වෙලා යන්නේ. ඒ ටික කරලා පංච් එක ওই විදිහට දාගන්න පුළුවන්. ඒ වගේ මේ ලේසියෙන්ම පංච් එකක් දාගන්න පුළුවන්. මේ ගොඩක් වෙලා යන වැඩක් නෙවෙයි කා පංච් දාගන්නවා කියන්නේ. එහෙනම් තාම මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.